හයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් ඔයාලට අවුරුදු හොඳට තිබ්බද? හොඳට සෙලිබ්‍රේට් කරාද? ඔයාලා අවුරුදු කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අවුරුද්දෙන් පස්සේ මම ස්කින් කෙයා, හෙයාර් කෙයා, බොඩි කෙයා කරපු විදිය. ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් කරේ නෑ. මේ දවස්වල වීඩියෝ එකක් කරන්න මූඩ් එකක් නෑනේ. හරිම කම්මැලි. අනේ මන් දන්නේ. ඉතින් මේ ගොඩක් කාලෙකට පස්සේ අද කරනවා හෙට කරනවා කිය හිඳලා කරන වීඩියෝ එක තමයි මේ. මේකෙදි මම ඔයාලත් එක්ක හෙයාර් කෙයා, ස්කින් කෙයා, බොඩි කෙයා ෂෙයා කරගන්නවා. ඉතින් අපි බලමු කොහොමද මම ඒවා කරන්න කියලා. ඉතින් මම හදන්නේ මගේ කොණ්ඩෙට තෙල් දාන්න. මම මේ තෙල් එක හදාගන්නේ ගෙදරදිමයි. ගෙදර හිඳපු තෙල් එකක් මේ. මේ ඔයාලට පේන්නේ ඒ තෙල් එක තමයි. මම මේ තෙල් එක හදාගන්නේ සුදු පොල් තෙල් වලට. කළුදුරු ඇට, උළුහල් ඇට, කරපිංචා, සැවැන්දර අමුල් දාලා රත් කරලා ඒක නිවුනට පස්සේ බටල් එකකට දාලා මේ විදිහට තියාගෙන තමයි මම පාවිච්චි කරන්නේ. සතියට දවස් 3ක් විතර මම මේක පාවිච්චි කරනවා. මම ගොඩාක් ඔන්ලයින් ඔයිල්ස් වර්ග ගත්තා. මට ඒ වගේ කිසිම රිසල්ට් එකක් නැහැ. ඒ හින්දා තමයි මම මේ ගෙදර හදාගෙන පාවිච්චි කරන්නේ දැන් ඔයිල් එකක්. හදාගෙන මොකද මේ සතියකට 2-3 පාරක් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන එක හොඳයි කොණ්ඩෙට. මොකද මගේ ගොඩාක් හෙයාර් ෆෝල් එක තියෙනවා. ඒ වගේම තමයි මට මේ ඩැන්ඩ්‍රෆ් ප්‍රශ්නේ තියෙනවා, හිස්සරි ප්‍රශ්නේ. ඒ වගේම මට තියෙන්නේ ඩ්‍රයි ස්කැල්ප් එකක්. මගේ කොණ්ඩේ එක පැත්තක කොණ්ඩේ ගොඩක් අඩුයි. මං ඒවා මග අරගන්න තමයි මේ ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ. මට හොඳ රිසල්ට් තියෙනවා. මගේ අර එක පැත්තක කොණ්ඩේ නැහැ කියුවනේ. ඒ ගතිය ගොඩක් අඩේලා එතෙන් දැන් කොණ්ඩ ගොඩක් වැවිලා තියෙන්නේ. මගේ කොණ්ඩේ මම බෙල්ල ගාවට විතර වගේම කැපුවා. දැන් කොණ්ඩේ වැවිලා තියෙන්නේ. ඉතින් හිස්සොරිත් අඩු වෙනවා. මගේ කොණ්ඩේ අනේකත් අඩු වෙනවා. මෙහෙම තෙල් ගෑවම මේ කාලේ අර ගොඩක් රස්නේ නිසා හෙයාර් ෆෝල් එක සෑහෙන්න තියෙනවා. දැන් මේ අවුරුද්දට පස්සේ තමයි මම මේ තෙල් ගාන්නේ. මම හිතන්නේ සති එකමාරකටත් වැඩි ඔයිල් ට්‍රීට්මන්ට් එක කරේ නැහැ. අවුරුදු කාලේ ඉතින් වැඩ වැඩි. ඒ නිසා කරන්න බැරි වුණා. ස්කින් කෙයාවත් මුකුත්ම කරන්න බැරි වුණා. ඉතින් මේ විදිහට කොණ්ඩෙට හොඳට තෙල් ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න ඕනේ. ඒ විදිහට මසාජ් කළා මෙන්න මේ වගේ කොණ්ඩේ ඉස්සරහට දාලත් අපි හොඳට තෙල් ගන්න ඕනේ. හොඳට මසාජ් කරන්න ඕනේ. එතකොට අර මේ රුධිර සංසරණය හොඳට වෙලා අපි ගන්න ඔයිල් එක හොඳට අර ස්කැල්ප් එකට උරා ගන්නවා. ඒ හින්දා ඔයිල් ට්‍රීට්මන්ට් කරද්දී මෙන්න මේ විදිහට කොණ්ඩේ ඉස්සරහට දාලත් අපි හොඳ මසාජ් එකක් දෙන්න ඕනේ. ඒක ගොඩක් හොඳයි කොණ්ඩෙට තෙල් ගාද්දී මේ විදිය ඔයාලා try කරලා බලන්න. මේක හරිම හොඳ ක්‍රමයක්. කොණ්ඩෙට මෙහෙම කරන එක හොඳයි. අනිතින් මම දැන් කොණ්ඩේ තෙල් ගාලා ඉවරයි. මේ විදිහට හොඳට මැදගෙන පැයක් ඉඳලා ෂැම්පු කන්ඩිෂනර් දාලා මේ ඔයිල් එක වොෂ් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් මම හෙයාර් කෙයා කරලා ඉවරයි. දැන් මම මේ කරන්න හදන්නේ ස්කින් කෙයා පටන් ගන්න. ඉස්සෙල්ලම මම කරන්නේ කොපි ස්ක්‍රබ් එක මූණේ ඇප්ලයි කරලා මූණේ තියෙන ඩෙඩ් ස්කින් අයින් කරගන්න. ඉතින් ඔයාලා දන්නවා කොපි ස්ක්‍රබ් එක හදන්නේ කොහොමද? අපි ස්ක්‍රබ් එකක් යූස් කරන්න ඕනේ ඇයි? ස්ක්‍රබ් එකක් යූස් කරාට පස්සේ මොනවද කරන්න ඕනේ කියලා. මොකද මම කලින් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක හැම දෙයක්ම ෂෙයා කරගත්තා. මම මේ වීඩියෝ එකේදී ඒවා ගැන කියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඉතින් අවුරුදු ඉවර වෙලත් සති 2කට විතර පස්සේ තමයි මම මේ ස්කින් කෙයා කරන්න පටන් ගන්නෙ. ඒ හින්දා මම අද හිතුවා ස්ක්‍රබ් එකක් කරන්න ඕනි කියලා මූණේ තියෙන ඩෙඩ් ස්කින් අයින් කරගන්න. මේ ස්ක්‍රබ් එක කරන්න කලින් මම හොඳට මූණ ෆේස් වොෂ් එකකින් වොෂ් කරගෙන ක්ලෙන්ස් කරගෙන තමයි
මේ කොපි ස්ක්‍රබ් එක පටන් ගත්තේ. මොකද කුණු දූවිලි අපි අයින් කරගන්න ඕනේ ස්ක්‍රබ් එකක් යූස් කරන්න කලින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්ක්‍රබ් එක කොපි ස්ක්‍රබ් එක මුළු මූණෙම ඇප්ලයි කරගන්නේ. මේ විදිහට අපි හොඳට මුළු මූණෙම ස්ක්‍රබ් එක ඇප්ලයි කරගෙන ඊට පස්සේ ස්ක්‍රබ් එක වොෂ් කරද්දී හොඳට වතුර දාලා රවුම් අතට මූණ මසාජ් කරලා තමයි අපි මේක වොෂ් කරලා අයින් කරලා දාන්න ඕනේ. මේකේ අර තෙල් ගතියක් හිටිනවනේ ඔයිල් යූස් කරන නිසා ස්ක්‍රබ් එක හදන්න. ඒක අපි ස්ක්‍රබ් එකෙන් පස්සේ වොෂ් කරාම ඒ ගතිය හරියනවා. ඉතින් දැන් මම මේ හදන්නේ ස්ක්‍රබ් එක අයින් කරලා ෆේස් පැක් එක යූස් කරන්න. ඔයාලා දන්නවා මම යූස් කරන්නේ ගෝල්ඩන් ෆේස් පැක් එක කියලා. මේ ෆේස් පැක් එක හදාගන්න විදිය, ඇප්ලයි කරන විදිය, ෆේස් පැක් එක ඇප්ලයි කරලා වොෂ් කරලා ඉවර වුණාට පස්සේ මොනවද කරන්න ඕනේ කියන එකත් මේ හැම දෙයක්ම ගෝල්ඩන් ෆේස් පැක් මම හදන වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඒක බලන්න. ෆේස් පැක් එක හදන විදිය දැනගන්න ඒක බලන්න. ඒක බලලා හොඳ අවබෝධයක් ගන්න. ඉතින් ෆේස් පැක් එකත් මේ විදිහට මුළු මූණෙම හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. පේනවනේ yellow color එකක් තියෙනවා අපේ පැක් එක ඇප්ලයි කරද්දිම හරිම ලස්සනයි. මේකෙන් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ සුදු සමක් ගන්න එක නෙමෙයි. yellowish color skin එකක් ගන්න එක. ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ ෆේස් පැක් එක අපි හදාගන්නේ. ඔයාලා ඒක දන්නා. මම කලින් වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ හැමදේම. ඉතින් ඔන්නවම අපි හොඳට අපේ ෆේස් පැක් එක මුළු මූණෙම ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ළමයි මේකෙන් පිම්පල්ස් මාර්ක් එහෙම තියෙනවා නම් ඒවත් අපිට රිමූව් කරගන්න පුළුවන්. මේක ඉතින් සුපිරිම ෆේස් පැක් එකක්. ඔයාලා යූස් කරලා බලන්න. ඉතින් මේ තියෙන්නේ ෆේස් පැක් එක වොෂ් කරලා ඉවර වුණාට පස්සේ මගේ ස්කින් එකේ තියෙන විදිය පේනවනේ. ලස්සන yellow color එකක් මූණට ඇවිල්ලා තියෙනවා. හරිම ලස්සනයි. ඔන්නෝම තමයි ඉතින් ෆේස් පැක් එක යූස් කරාම මේ තියෙන්නේ බොඩි ඔයිල් එක. මම හදන මැජික් බොඩි ඔයිල් එක. ඒක ගැන මම වීඩියෝ එකක් කළේ නෑ. මම ඒක හදාගන්න විදිය ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් දැන් මම මේ හදන්නේ බොඩි ඔයිල් එක ඔයාලට පාවිච්චි කරන විදිය පෙන්වන්න. මුළු ඇඟේම මම ගාන විදිය පෙන්වන්නේ නැහැ. මම මේ වෙලාවේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. අතර මම පොඩ්ඩක් පාවිච්චි කරලා පෙන්නනවා. ඒකේ කලර් එක කොහොමද ඇප්ලයි කරන්න ඕනේ කියන එක ඊළඟ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බොඩි ඔයිල් එක හදන විදිය මම ෂෙයා කරගන්නම්. ඉතින් මේක හරිම ලස්සන කහ පාට බොඩි ඔයිල් එකක්. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කොහොමද බොඩි ඔයිල් එකේ කලර් එක කියලා. මේ පේන ලස්සන කහ පාටක්. මේ බොඩි ඔයිල් එක හදාගන්නෙත් ස්වාභාවික දේවල් යොදාගෙන හරිම ලස්සන කහ පාටක් තියෙන්නේ මේ බොඩි ඔයිල් එකේ. අපිට මේ බොඩි ඔයිල් එක මෙහෙම අත්වල කකුල්වල අපේ අත්වල අඳුරු තැන් කකුල්වල ඔය දන හිස් එහෙම අපේ අඳුරුයිනේ ඩාර්ක්නස් එක වැඩිනේ. අපිට ඒ ඩාර්ක්නස් එක අයින් කරගන්න පුළුවන් මේ බොඩි ඔයිල් එක යූස් කරාම. මුළු ඇඟම එකම කලර් එකකට ගන්න පුළුවන්. මේ වගේ ඔය වලමිටි ප්‍රදේශයත් කළුයිනේ. ඉතින් අන්න ඒවා අයින් කරගෙන අපේ ස්කින් එක පාටකට ගන්න පුළුවන් මේ බොඩි ඔයිල් එක යූස් කරාම. කහ පාටක් තමයි මේ බොඩි ඔයිල් එකෙන් අපේ ස්කින් එකට ලැබෙන්නේ. හරිම ලස්සන කහ පාටක්.
පේනවනේ ඉතින් ඔයාලට කලර් එක. මම ඔයාලට දැන් පෙන්වන්න යන්නේ ඔයිල් එක ඇප්ලයි කරපු අතයි ඇප්ලයි නොකරපු අතයි වෙනස. ඔයාලට පේනවනේ.